ත්‍රිවිල් එක පිටිපස්සේ තියෙන රුවන් මැකියක් ගැන පොඩි කතාවක් කියන්න හිතුවා. පද හැදීම කලාවක් නම් අපේ ගම කලාගාරය. ඉතින් මේ ගම්වල ඔයගේ පද හදන මිනිස්සු ඉන්නවා කියලා ඊට මම දැකලා තියෙනවා ඔය CCTV වගේ මිනිස්සු ඕන තරම් ගම්වල ඉන්නවා කියලා මේ වගේ වාක්‍ය ඕන තරම් කතා කරනවා. දැන් මම ඔබෙන් දෙයක් අහන්නේ ඔය වාක්‍ය දැක්කට පස්සේ ඕන කෙනෙකුට හිතෙන්නේ නැද්ද? අපේ ගමත් එහෙමයි. අපේ ගමත් කලාගාරයක්. පද හැදීම කලාවක් නම් අපේ ගමත් කලාගාරයක් කියලා අනිවාර්යෙන් හිතනවනේ. එතකොට ඒකෙන් එක දෙයක් තේරෙන්නේ නැද්ද? මේක මේ ලෝකේ එක ගමකට විතරක් තියෙන එකක් නෙමෙයි කියලා. හැම තැනම අපේ ගමත් එහෙමයි අපේ ගමත් එහෙමයි කියන එකේ තේරුම තමයි මේක ලෝක ස්වභාවය. ඒතර අපි තේරුම් ගන්න ඕනේ මේ එකිනෙකා තව කෙනෙක්ගේ දොස් හොයන්න, තව කෙනෙක්ගේ අඩුපාඩු හොයන්න, ඒ වගේ අඩුපාඩු දකින්න ඒවා ගමක් ගාන කියවන්න, නැති කතා හදන්න, එක එක්කෙනාට ඉරිසියා කරන්න, කුඩු කේඩුකම් කරන්න. මේක එතකොට ලෝක ස්වභාවය. මේක තමයි කෙලෙස් සහිත හිත්වල ස්වභාවය. ඉතින් ඒකනේ දැන් ඔය වගේ වාක්‍යයක් දැක්ක ගමන් අපේ ගමෙත් එහෙමයි කියලා ඕන කෙනෙකුට හිතෙන්නේ. හිතන්නකෝ කවුරු හරි කෙනෙකුට හිතනවාද අනේ අපේ ගමේ නම් එහෙම නැහැ කියලා සාමාන්‍යයෙන් හිතෙන්නේ නැතිම තරන්නේ. හිතෙනවා නම් ඒක පුදුම වාසනාවන්තයි. හැබැයි ඒ හිතන කෙනාගෙන් අහන්න ඕනේ ඔය ගමේ හැමෝටම ওই විදිහට හිතනවා නම් විතරයි ඒක අපිට කියන්න පුළුවන් හරි කියලා. මට මේකෙන් කියන්න තියෙන්නේ ඔබට මෙච්චරයි. ඔබ තේරුම් ගන්න මේ වාක්‍ය දැක්කම ඕන කෙනෙකුට හිතනවා නම් අපේ ගමෙත් එහෙමයි කියලා. එහෙනම් මේක එක ගමකට පොදු දෙයක් නෙමෙයි කියන්නේ. මේක තමයි කෙලෙස් වල ස්වභාවය. මේක තමයි හිත්වල ස්වභාවය. ඒතර අපිට සිද්ධ වෙන දේ මොකද්ද? ඕනෑම ගමක මේ විදිහේ මිනිස්සු ඉන්න නිසා ඕනම තැනක ඒ විදිහේ මිනිස්සුන්ට ගැළපෙන විදිහට අපේ හිත ඒව දරා ගන්න, හයිය කරගන්න අපි දක්ෂ වුණොත් විතරයි අපිට මේ හදන පදවලින් බේරිලා ජීවත් වෙන්න පුළුවන්. මගේ බුදුරජාණන් වහන්සේලාත් පද හැදුවා. සුන්දරීලාගේ චින්චිමානුවිකලා එක එක ප්‍රශ්න අපිට මතකයිනේ. එතකොට භික්ෂුවක් වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන්, බලය තියෙන, ධනය තියෙන ඕන කෙනෙක් වෙන්න පුළුවන්, නැති අය වෙන්න පුළුවන්. කාටත් මේක පොදුයි. කාටත් නැති කතා හදනවා, පද හදනවා. ඒක ලෝක ස්වභාවය. කෙලෙස් සහිත ලෝකෙ මිනිස්සු ඒ දේ කරයි. අපි ඒවට ඔරොත්තු දෙන විදිහේ ප්‍රඥාවෙන් මෝරච්ච හිතක් හදාගන්න දක්ෂය වුණොත් අපිට ඒවට මූණ දෙන්න කිසි ප්‍රශ්නයක් නැතුව පුළුවන් වෙනවා. මෙන්න මේ පණිවිඩය හොඳට ඔලුවට ගන්න. පෙබරවාරි 22 ඉඳලා පෙබරවාරි 28 වෙනකම් හඟුරන්කෙත සිට බදුල්ල දක්වා මහා සංඝරත්නයේ වලපනේ පාරේ පාදචාරිකාවක වැඩම කරනවා. මහා සංඝරත්නයේ ආරණ්‍ය වාසී මේ පාදචාරිකා වටින අත්දැකීම් තියෙන මහා සංඝරත්නය. ඉතින් උන්වහන්සේලාගේ මේ උතුම් ගමනේ සංවිධාන කටයුතු වලට පදිය පැලැල්ලට ආපු අතර තමයි මේ ට්‍රිවිල් එක දැක්කේ. ඔබට ආරාධනා කරනවා පෙබරවාරි 22 28 එන්න මේ උතුම් මහා සංඝරත්නයේ අභියස දන් දෙන්න, පින් කරන්න, වන්දනා කරගන්න ඔබට වාසනාව ලැබෙයි. මේ ප්‍රදේශවල නායකීය ජනතාවගේ හිත් හදන්න සහ ඒ නායකයිහිල්ලා අවතැන් වෙච්ච විපත් වෙච්ච මිනිසුන්ගේ හිත් හදන්න සහ ඒ හිත් සුවපත් කරන්න සහ මේ ගිය අයට පින් දෙන්න තුන් මාසෙ පෙරීම නිමිති කරගෙන වැඩම කරන උත්තම පාදචාරිකාව සමනාභි සක්වන නායයාමෙන් දිවි අහිමි වූවන් උදෙසා පින් අනුමෝදන් කරමින් ආපදා වූ අසරණ සිත් සුවපත් කරමින් ගම්තනව කරා වටිනා යුගයේ අසිරිමත්ම තෙමස් පූර්ණ පින්කම සමනාභි සක්මන සංගරුවන් පින්කෙතක් වූ හංගුරන්කෙත සිට බුදුපා පහසලද මුතියංගනය දක්වා සුසිල්වත් මහා සංගරුවනේ කරුණාවේ සද්දින පාදයාත්‍රාව සමනාභි සක්මන පෙබරවාරි 22 වනදා සිට 28 වැනිදා දක්වා විමසීම් 0117 345 345 074 074 74 74 ඔබ මෙම පණවිඩය හැකිතරම් බෙදා හැරීමේදී එය දකින කවුරුන් හෝ උන්වහන්සේලා දැක බලා උන්වහන්සේලා වැඳ පුදා පින් කුසල් පුරාගනු ඇත. ඔබත් සුවපත් වේ තවත් කෙනෙක් සුවපත් කර ඒ පිනත් අනුමෝදන් වන්න.